මේකට සම්පූර්ණ වග කියන්න ඕන වෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුව. ඇයි ඔහුට ආරක්ෂාව දෙන්න බැරි වුණේ? බුද්ධ්‍යංශ වලින් තොරතුරු ලැබුණ නැද්ද? මේ වෙනකොට ජනතාව අතරේ සැක සංකා මතුවෙනවා මෙය සියදිවි හානි කර ගැනීමක්ද හිතා මතා කරපු ක්‍රියාවක්ද කියලා. අයිබෝන් Life with Shiran Silva channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් ප්‍රවෘත්ති වාර්තා වෙනවා ශ්‍රී ලංකන් සමාගමේ කපිල චන්ද්‍රසේන මහත්මයා සියදිවි හානි කරගෙන. නඩුවකට පෙනී ඉඳලා අප හම්බ වෙලා ගෙදරදී සියදිවි හානි කරගත්තා කියලා. මේක සියදිවි හානි කර ගැනීමක්ද මිනිමැරුමක්ද කියන්න තාම වෙලාව වැඩි. සමාජය ඇතුලේ මේ වෙනකොට කතා බහක් ඇති වෙනවා. ඇත්තටම මේක සියදිවි හානි කර ගැනීමක්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. කෙසේ හෝ අපි මේක සියදිවි හානි කර ගැනීමක් නෙමෙයි යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා හිතුවොත් එහෙමනම් මේකට සම්පූර්ණ වග කියන්න ඕන වෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුව. මම එහෙම කියන්නේ මගේ channel එක බලනකොට පිටිපස්සට ගිහිල්ලා මගේ වීඩියෝස් බැලුවා නම් මම මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු චරිතයක්. හෙටත් පෙනී ඉන්නවා. නමුත් මේ වෙලාවේ ප්‍රබල සාක්ෂිකරුවෙක් නම් ඔය මිය ගිය තැනත්තා ඇයි මේ සාක්ෂිකරුවව රැක බලා ගන්න බැරි වුණේ? ඇයි ඔහුට ආරක්ෂාව දෙන්න බැරි වුණේ? එවැනි සාක්ෂි ඉතා ප්‍රබල සාක්ෂි වෙලා තියෙනකොට චූදිතයෙකුට දඬුවම් දෙන්න පුළුවන් නඩුවක් ගොනු වෙලා තියෙනවා නම් ඇයි ඒ ප්‍රබල සාක්ෂිය රැකලා බලා ගත්තේ නැත්තේ? බුද්ධ්‍යංශ වලින් තොරතුරු ලැබුණ නැද්ද? මෙය මම මේ කියන්නේ උපකල්පනය කරොත් මේක ඝාතනයක් කියලා. මොකද අද මේ වෙනකොට සමාජයේ කතා බහ ඇති වෙන්නේ මේක ඝාතනයක් විය හැකියි කියලා. මං අහන්නේ මගේ මතය වෙන්නේ ඒක ඝාතනයක් නම් ඒකට වග කියන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඔහුව රැක බලා ගැනීම පැහැර හැරපු ආණ්ඩුව සහ ඒ ආරක්ෂක අංශ. බුද්ධ්‍යංශවල තොරතුරු තිබුණ නැද්ද? මරණයක් නම් සියදිවි හානි කර ගැනීමක් නම් ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඔව්. ඒක යාගේ සිත් ඇවුලකට වෙච්ච දෙයක් නම් කරන්න දෙයක් නැහැ. නමුත් මේ වෙනකොට ජනතාව අතරේ සැක සංකා මතුවෙනවා මෙය සියදිවි හානි කර ගැනීමක්ද හිතා මතා කරපු ක්‍රියාවක්ද කියලා. මේවැනි සාක්ෂි අටගැහිම් පාස්කු ප්‍රහාරය වෙලාවෙත් සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ඉතා සංකීර්ණ වෙලා තියෙන හේතුව කිව්වේ ඒවා අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව වලින් ආණ්ඩුව වලට මාරු වෙලා සාක්ෂි නැතිව සාක්ෂි විනාශ වෙලා තියෙන පසුබිමකයි මේ පරීක්ෂණ යන්නේ කියලා. එහෙනම් මේ උණු කැවුම් අගේ තියෙන වෙලාවක මේකත් වැලිතලාවේ කාලයේ වැලිතලාවට යට වෙන්න දෙන්නේ නැතුව ඇත්තටම මේක මිනිමැරුමක්ද සියදිවි නසා ගැනීමක්ද කියලා මිනිස්සුන්ට ජනතාවට හරියටම ඔප්පු වෙන විදිහේ සාක්ෂිත් එක්ක ඒක ඔප්පු කරගත්තොත් හොඳ වෙයි. ටිල්ලින් සිල්ල සහෝදරයා කියනවා ආයි මේකේ ආණ්ඩුපත් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ විදිහට යනවා නම් ඒ ඕවර් කොන්ෆිඩන්ස් එක තියාගන්න එක වැරදි තීරණයක්. මේ වෙලාවේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේක ඇත්තටම එහෙම එකක් නම් ඒක ඔප්පු කරන්නත්. ඇත්තටම මිනිමැරුමක් නම් ඒක ඔප්පු කරන්නත් ඉතා ඉක්මනින් කාලය ගිහිල්ලා නෙමෙයි ඉතා ඉක්මනින් ඒකට වැරදිකරුවෝ ඉන්නවා නම් ඒ මිනිමැරුමක් නම් එය දඬුවම් දෙන්න හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. ඒ ප්‍රශ්නගත ගනුදෙනුවේ චූදිතයන් වෙලා ඉන්නවා රාජපක්ෂ පවුල. ඔවුන්ටත් ඒකේ වගකීමක් තියෙනවා. ඔවුන් නිර්දෝෂී නම් මේ සාක්ෂිකරුවා මේ පැමිණිලිකරුවා සහ මේ විත්තිකරුවා ඇත්තටම සාක්ෂිකරුවෙක් සහ විත්තිකරුවෙක්. එතකොට ඒ විත්තිකරුවව ආරක්ෂා කරගන්න ඒ සාක්ෂිකරුවව ආරක්ෂා කරගන්න නිර්දෝෂී නම් එයාලටත් වගකීමක් තිබුණා. කෙසේ හෝ මෙයත් අර කාලේ වැලිතලාවටම යට වෙලා වැහිලා යනවා නම් අපිට හිතන්න වෙනවා අපේ රටේ නීතිය කුමට කියලා. කො මේකට යුක්තිය? ඒ වෙච්ච හොරකම් වෙලා තියෙනවා නම් ඒව ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂි මැකේනවා නම් මේ ආකාරයට තවත් මේ රටේ නීතිය ගැන අපිට කවර කතාද? ඔබට ජය.